නුරාන් කියන්නේ මහා ජරා මිනිහෙක්. එයා දැන් හදන්නේ කෙවින්වයි ෆොන්සේකවයි තරහ කරන්න. මොකද නුරාන්ට තියෙන ලොකුම බාධකය තමයි කෙවින්. කෙවින් ඉන්නකම් නුරාන්ගේ ප්ලෑන් හරියන්නේ නැහැ කියලා නුරාන් දන්නවා. කොහොම හරි දැන් නුරාන් ගහපු ප්ලෑන් ටිකින් ටික එළිවෙන්නයි යන්නේ. ෆොන්සේකට වුණත් දැන් සැකයක් ඇවිත් තියෙන්නේ නුරාන් ගැන. නුරාන් තමයි නිම්නාවී පැහැරගත්තේ කියලා ටිකින් ටික එළිවෙනවා. අන්තිමේදී කෙල්සි උනත් තේරුම් ගන්නවා නුරාන් කියන්නේ පට්ටපල් හොරෙක් කියලා. ෆොන්සේකා නුරාන්ව බෙල්ලෙන් අල්ලලා එළියට ඇදලා දාන දවස වැඩි ඈතක නෙවෙයි. ඒ වගේම ෆොන්සේකා තේරුම් ගන්නවා එයා කෙවින්ට සලකපු හැටි වැරදි කියලා. කෙවින්ට ආපහු ව්‍යාපාරය බාර දෙනවා. කෙල්සි කෙවින්ගෙන් සමාව ගන්නවා. කෙවින්ට තියෙන ලොකුම අභියෝගය තමයි ජයනාට්ට මේ වුණ දේවල් තේරුම් ගන්න එක. කෙවින් මේ දේවල් කළේ නිම්නාවිට තියෙන ආදරය නිසා කියලා කෙවින් හැමෝටම තේරුම් කරලා දෙනවා. කතාවේ ලස්සන අවසානයක් ළඟදිම ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ගැන ඔයාලට හිතෙන්දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.